හදවත් සැනසුම් ගෙනේය රස පිරිමුනි භගවත් රාවය තුන් ලොව නිවන්නේය සාදු සාදු සිහි කර ගුණ හැමදාමත් තුන් සරණි මෝදු කරමු සදහම් රස ඩිජිටල් තොරණි සනසා හදවත් සත අට නිවනට මග දුන්න කියා වනසා දමමින් කෙලෙසුන් ජයගත්තේ බුද්ධ පියා නද දෙන්නේ ලෝතුරු දහමයි නිරයේ පාරවසා වද විදින්න ආසා කවුද ගුණ දම් හදවතේ නසා කුඩා කල පටන් තතු වැසු කුමරුන් පිළිබඳව සාම වඩා හොඳට දැනගන්නට කොයි කවුරුත් කැමති තාම අන්ද දෙමාපිය රැකගෙන දිවගෙව් වැටි තොරණ පුරා නන්දනීය ලෙස විහිදේ දැස් ඉවත් කරන තොරා පින්වතුනි වර්ණවත් ඩිජිටල් තොරණ අද තොරණින් විදහා දැක්වෙන්නේ සාම ජාතකය ලෝතුරා බුද්ධත්වයේ ලබන්න පෙර බෝසතාණන් වහන්සේ පාරමිතා පුරන කාලේ ඒකාත්මික සාම කුමාරය ලෙසින් ජන්මලාභය ලැබුවා සාම කුමාරයා කොතරම් යහපත්ද කිව්වොත් අදටත් උදාහරණ හැටියට ගන්නේ සාම කුමාරයාව එහෙමනම් අපි තොරණේ විස්තරය මේ ආකාරයට ආරම්භ කරමු යට ගිය දවසක බරණැස පිළියක් නම් රජ කෙනෙක්ය වට කරගෙන වස්තු බොහොම තමන් දිනන අරමුණක්ය ගංගාවක් ඇත්තේ අවට බිම් සියල්ල කරන සාර අංගාගෙන දුක මිනිසුන් ජීවත් වෙයි නොඑක් වාර සුන්දර නදියේ දෙපසින් වැද්දන්ගේ ගම් දෙකක්ය ඉන්දර කුසයේ නිවන්න සතුනට දෙන්නේ දුකක්ය කහකොළ සමගින් සිව්පා උරග පක්ෂි ආදී සැවම සහයෝගෙන් දිවිගෙවන්නේ තරඟකාරී බවත් නවම ගම්මානේ නායකයින් දෙදෙනා මිතුරන් වීලා දැන් සූදානම් වන්නේ නෑකමකට ඉඩ දීලා අලුත් බැඳීමකට මුලක් පුරන්නටයි සදාතනික පලක් වේද එය බලන්න කතාව දැන් හොඳම තැනක පින්වතුනි යට ගිය දවස බරණැස් පුරේ බලය අතරගත් රජතුමාගේ නම තමයි පිළියක් එක් ගංගාවක දෙපසින් ගම්මාන දෙකක් තියෙනවා එක පැත්තක ගෙවල් 500ක් විතර තියෙනවා විශේෂත්වය තමයි මේ ඔක්කොම වැඩි ගම්මාන මේ ගම්මාන දෙකට නායකෝ දෙන්නෙකුත් වෙනමම ඉන්නවා ඒ දෙන්න දැන් කල්පනා කරන්නේ මිතුරුකම නෑදෑකමට පෙරල ගන්න දෙවෙනි කොටුවෙන් විචිත්‍රවත් වන්නේ එම සිදුවීම නායකයින් ගම් දෙකේ දුරු කර ගනිමින් සැකේ මේ විදියට කතා කරයි මිතුදම කවදත්ම රැකේ මිතුදම කවදත්ම රැකේ අපේ දියණි ඔබේ පුතු ළඟදිම එක් කළ යුතු සැපේ ජීවිතේ ගෙවන්න හැකි වෙයි විලසින් සිතු හැකි වෙයි විලසින් සිතු අරගල ගැටලුත් නැති සැනසුම නිති හිමි වෙති
දුරදිග බලලා පියවරු වැඩ කටයුතු ආරම්භති වැඩ කටයුතු ආරම්භති දුකුල කුමරුන් සහ පාරිකා කුමරිය වහා රැකැල පැසඳක් විලස එකලෙ සතුටින් වහා එකලෙ සතුටින් වහා කම් සැප විඳමින් මතු විලාසයෙන් සිතු සිතු නිම් නැති සතුටක් විඳීවි අපගේ දුව හා පුතු අපගේ දුව හා පුතු මව්පියෝ සිතුවත් නිසේ දිවියේ ලෞකික රසේ විඳ ගනීද මේ දෙන්න තම තමන්ට රිසි ලෙසේ තම තමන්ට රිසි ලෙසේ පින්වතුනි දැන් මේ ගඟ දෙපස ගම්මාන දෙකේ නායකින් දෙන්න ලෑස්ති මිතුරුකම නෑදෑකමට පෙරල ගන්න එක නායකයෙක්ගේ පුතා තමයි දූකුල අනිත් කුමාරයා අනිත් නායකයාගේ දුව තමයි පාරිකා මේ දෙන්න අවහ විවාහ කර ගන්නයි දැන් සූදානම් වන්නේ වැඩි කාලයක් ගත කරන්නේ නැතුව දෙමාපියෝ ඒ දේවල් සිද්ධ කළා යුතුයකමත් උපරිමයෙන් ඉෂ්ට කළා දැන් මේ දෙන්න උපරිම කම්සප විදමින් ජීවත් වේද තුන්වෙනි කොටුවෙන් විචිත්‍රවත් වන්නේ ඒ රෝමත් කුමාරයාගේ සහ කුමාරියගේ බන්ධනය කම් සැපයට ආසාවක් නැත්තේ මේ දෙදෙනාටම බඹලොව සිට ආව නිසයි ආකාරයේ සිතුවිලියම අම්පුසැමියන් ලෙස හිඳීම අප්‍රිය කළේ දිනෙන් දිනේ ගැඹුරින් අවබෝධ කරන් දිවි ගමනේ යන්න උනේ කලක් ගතව මව්පියවරුන්ගේ පා වැඳගෙන අවසර ගඟක් ළඟට යන්නේ මිග සම්මත නම් හරි සිරිබර සක්දෙවුඳුන් විසින් මැවූ තවුසුන් පිරිකරත් නරගෙන දුක්දවමින් ජීවත් වේ ගඟ නුදුරුව දැන පවපින පින්වත් දෙදෙනා මෛත්‍රී භාවනාව වඩයි නිතර තැම්පත් ලෙස ජීවත් වේ පසුපව් කිසිවකුත් නොකර සක්දෙවිඳුන් නිතර එන්නේ උපස්ථාන කරලන්නට එක් අනතුරකුත් පේනවා පැවසිය යුතුමයි දෙන්නට මේ දෙන්න බඹලොවින් චුත වැවිත් තමයි මනුලොව ඉපදුනේ ඒ නිසා කම්සපේට කිසිම ආසාවක් නැහැ අඹුසැමියන් ලෙස හැසිරීම පවා පිළිකුල් කරනවා කාලයක් ගත වුණාට පස්සේ මව්පියන්ගේ අවසර අරන් මිග සම්මත කියන ගඟ ළඟ ජීවත් වෙන්න පටන් ගන්නවා. සක්දෙවිඳුන් මවලා දීපු තවුස් පිරිකරත් අරගෙන බොහොම සිල්වත් ජීවිතයක් ගත කරන්නේ. දුකසබ බලන්න සක්‍රිය නිතරම එනවා. මෛත්‍රී භාවනා වඩමින් ඉන්න මේ යුවලට මූණ පාන්න වෙන අනතුරක් සක්‍රිය කලින්ම දකිනවා. ඒක යුවලට කියන්නේ මේ ලෑස්ති වන්නේ ඩිජිටල් තොරණේ 4 වෙනි කොටුව මේ සිදුවීම විචිත්‍රවත් කරනවා. සක්දෙවිඳුන් යුවල කරා යමින් මෙසේ කියන්නේ එක් අනතුරු සහිත අවස්ථාවක් මතු පෙනෙන්නේ කුමරෙකු තනන්න විය පත්නෝ කල ගන්න බලා මත්නු වී කම්සුවෙන් බිරිඳ ගනු මැන මෝතකදි වෙලා සංවාසයේ දෙන ලෙසට කලාට ඇරයුම් මේ ලෙස
දෙන්නා සැමියා පිළිතුරු සිල්වතුන්ට කිමකම් රස එසේ නොහැකි නම් බිරිඳගෙන් ආබිය පිරිමදිනු කියා විශේෂ කුමරෙක් බිහි කළේ සාම ලෙසට නමක් තියා රන්වන් පාටයි සිරුරම සිල්වත්කම ගරයි දෝරේ සංසුන් සිතුවිලි බොමයි නෑ හද තුල අහංකාරේ දිනෙන් දිනට හැදී වැඩේ මාපිය ඇසුරේ මේ ලෙස ගුඩෙන් යුක්ත පුතු වෙනුවෙන් කුසුම් පිපෙනවා දස දෙස පින්වතුනි සක්දෙවිඳු කියනවා අර ස්වාම පුරුෂයාට අනාගතයේ අනතුරකට මුහුණ දෙන්න වෙනවා. එදාට ඔය දෙන්නා බලා ගන්න පුතෙක් හිටියොත් හොඳයි. ඒ නිසා ලෝක ස්වාද රතිය දෙන්න කියලා. ඒ යෝජනාව අර සිල්වත් තවුසා පිළිකුල් කරනවා. ඊට පස්සේ බිරිඳගේ නාම යතින් පිරිමදින්න කියලා සක්දෙවිඳු කියනවා. ඒ දේ කරද්දී බිරිඳ ගැබ්බරන් දසකඩ මස්ගත වෙද්දී පුත් කුමාරයෙක් ඉපදිනවා. ඒ කුමාරයාගේ හැම රන්වන් පාටයි නම තියෙනවා සාම කුමාරයා කියලා. දැන් මේ කුමාරයා දවස් ගානේ හැදී වැඩිනවා. ඩිජිටල් තොරණේ පස්වෙනි කොටුවෙන් ඒ නිරූපණය වෙනවා. මව්පිය සෙනෙහස මැද පුතු සැනසුම නිති විඳ ගෞරවනීයව ජීවිතේ පෙරටම යන්නේ අද පෙරටම යන්නේ අද කල් ගෙවමින් මේ ලෙස පාදාගෙන නුවණැස වල් සතුන්ද සමග යන්නේ අද පුරවා සෙනෙහස අද පුරවා සෙනෙහස දිනක් පුතුව රඳ වෙලා යුවලගෙයින් පිට වෙලා ගුණක් රසක් ඇති පළවැල නිලන්න ඇත සැරසිලා නිලන්න අත සැරසිලා එකවර ආවැස්සකි මෙතන හොඳම සෙවණකි සැක නොමැතිව ගස යට ඇති තුඹ සේවාඩි විය හැකි තුඹ සේවාඩි විය හැකි දාබිඳු ගත මතු වෙලා තුඹසට යන්නේ ගලා නාගයෙක් ඒ තුඹසේ විසවායුව පිට කළා විසවායුව පිට කළා අන්ද උනා ඇස් දෙක යුවලට ලැබදී දුක දැන් කුමරුද කලබලයින් මතුවිනි එන්නේ සැක